ආයුබෝවන් ඔන්න මම අදත් ඔයගලන්ට අලුත් නිර්මාණයක් ගෙනාවා. අද මම කියලා දෙන්න යන්නේ සාරි නිර්මාණයේදී මෙටලික් කලර්ස් පාවිච්චි කරන හැටි. මම මීට ඉස්සෙල්ලා කියලා දුන්නා අපි සාමාන්‍ය රෙගියුලර් කලර්ස් පාවිච්චි කරනකොට අපි බේස් එකක් ගන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ අපි සුදු පාට හෝ RBW ගන්න ඕනේ. නමුත් අපිට මෙටලික් කලර්ස් පාවිච්චි කරනවා නම් එහෙම අවශ්‍ය වෙන්නේ අපිට කෙලින්ම මේ තද වර්ණවල පාවිච්චි කරන්න පුළුවන්. ලා වර්ණවල කිසිම ගැටලුවක් නැහැ. අපිට ඕනම තීන්ත වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙටලික් කලර්ස්, රෙගියුලර්, ෆ්ලොරසන්ට්, පර්ල් ඔය කියන ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ලා වර්ණවලදී. නමුත් තද වර්ණ කරද්දී අපි පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අද මම මේ සාරියට පාවිච්චි කරන්නේ ඩීප් බර්ගන්ඩි සහ බ්ලැක් ගෝල්ඩ් එක. මෙන්න මේ වර්ණ දෙක තමයි මම මෙතනදී තෝරගෙන තියෙන්නේ. දෙකම මෙටලික් කලර්ස්. එතකොට අපිට මේ දෙක පාවිච්චි කරලා තමයි මම අද කරන්නේ. එතකොට අපිට මේක බේස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. අපි මම හොබි ක්‍රාෆ්ට් එකේ ෆැබ්‍රික් ඇක්‍රිලික් තමයි පාවිච්චි කරන්නේ. මේකේ අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේකේ thickness එක අඩුයි. එතකොට අපිට සාරියක් කරාම ඝනත්වයෙන් අඩුයි. එතකොට අපි අර ගොරෝසු ගතිය නැතුව අපිට මේ සාරිය නිර්මාණය කරගන්න පුළුවන්. මුලින්ම බ්ලැක් ඩීප් බර්ගන්ඩි එක අරගෙන අපි මලේ මැද ඉඳලා ෂේඩින් කරන ක්‍රමයට මෙන්න මේ වගේ අපි ගා ගන්න ඕනේ. ඊට පස්සේ බ්ලැක් ගෝල්ඩ් එක පාවිච්චි කරනවා. බ්ලැක් ගෝල්ඩ් එක මම උඩ ඉඳලා පල්ලෙහාට මෙන්න මේ වගේ අපි ටිකක් හැබැයි වැඩිපුර ගා ගන්නවා. මොකද මේකේ අපි කොටන් රෙදි වල වගේ නෙමෙයි. මොකද බේස් එකකුත් නැහැ. ඒ නිසා අපි ටිකක් වැඩියෙන් ගාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙක මෙන්න මේ ආකාරයට පොඩි ෂේඩින් එකක් ගන්න. වර්ණ දෙක. නොච්චරයි අපිට කරන්න තියෙන්නේ. අපි බ්‍රෂ් එක ගොඩාක් තද කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ වගේ මෙන්න මේ පෙත්ති මම ඩීප් බර්ගන්ඩි එක පාවිච්චි කරන්නේ රතු වර්ණය මෙටලික් කලර්ස් තමයි මේ පාවිච්චි කරන්නේ ෂයින් කලර්ස්. normal කලර්ස් අපිට මෙහෙම ගන්න බැරි හේතුව මම පසුගිය සතියක වීඩියෝ එකකින් පෙන්නුවා. ඊට පස්සේ බ්ලැක් ගෝල්ඩ් එක උඩ ඉඳන් පල්ලෙහාට මේ විදිහට සම්පූර්ණයෙන්ම ගා ගන්න ඕනේ. තීන්ත ටිකක් වැඩිපුර නම් මෙතනදි ගා ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙතන තීන්ත උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි බේස් එකක් පාවිච්චි කරන්නේ නැති නිසා. මේක වේලෙනකොට අපිට අවශ්‍ය වර්ණය අපිට ලැබෙනවා. අවසාන නිර්මාණයේදී ඔයගලන්ට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ අවසාන නිර්මාණය. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන අපිට සාමාන්‍ය විදිහටම අපි පේන්ටින් එක නිර්මාණය කරලා තියෙනවා. මම කොළ වලට පාවිච්චි කරලා තියෙන්නේ ඒ විදිහටම තමයි වෙන වර්ණ පාවිච්චි කරලා නැහැ. සාමාන්‍ය විදිහට ඒ ගත්තු වර්ණ දෙක විතරයි. ඒ කියන්නේ අපි මම බ්ලැක් ගෝල්ඩ් එක සහ ඩීප් බර්ගන්ඩි කියන වර්ණ දෙක තමයි පාවිච්චි කරේ. ඕගලන්ට මේ පාටම ගන්න අවශ්‍ය නැහැ. ඕගලන්ට මෙටලික් කලර්ස් වල වර්ණ 20ක් තියෙනවා. පර්ල් කලර්ස් වල වර්ණ 20ක් තියෙනවා. රෙගියුලර් 30ක් තියෙනවා. ෆ්ලොරසන්ට් රෙගියුලර් වල පාට 30ක් තියෙනවා. පර්ල් 20යි, මෙටලික් 20යි, ෆ්ලොරසන්ට් 10යි. ඉතින් ඕගලන්ට පුළුවන් මේ වර්ණ ඔක්කොම එකතු කරලා ඕගලන්ගේ නිර්මාණයට ලස්සනක් ගන්න. මම මෙතනදී පාවිච්චි කරේ මෙටලික් කලර්ස්. ඉතින් ඔයාලට පර්ල් කලර්ස් උත් මේ වගේම තමයි. ඒ වගේම තමයි අවුට්ලයින් එක. අවුට්ලයින් එකට මම මෙතනදී ෆොයිල් පාවිච්චි කරලා තියෙනවා. ෆොයිල් නිර්මාණය කරන්න ඕගලන්ට පුළුවන් මගේ ෆොයිල් ආර්ට් වීඩියෝ එක බලන්න. ඒකට ඕගලන්ට ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මම ඔයගලන්ට සඳහන් කරලා තියෙනවා මේ හොබි ක්‍රාෆ්ට් එකේ මෙටලික් කලර්ස් මේවා අපිට අවුට්ලයින් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ අවුට්ලයින් බොටල් එකකට මේක පුරව ගත්තට පස්සේ අපිට සාමාන්‍ය විදිහට අවුට්ලයින් කරන්න පුළුවන්. ඒකත් අපිට ගොඩක් පහසුයි. ඒ කියන්නේ අපි මේ හොබි ක්‍රාෆ්ට් කියන පේන්ට් එක අපිට ඕනම දෙයකට පාවිච්චි කරගන්න පුළුවන්. ඒකට අවුට්ලයින් කරන්න normal painting වලට canvas painting, බිත්ති සැරසිලි, එතකොට මැටි පෝච්චි, වීදුරු ඒ වගේ ඕනම මත පිටකට මේ හොබි ක්‍රාෆ්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මුල ඉඳන්ම හිටියානම් මගේ වීඩියෝස් ටික බැලුවා නම් මාව subscribe කරලා තියාගන්න. ඒතකොට ඔයගලන්ට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම අඩුවක් නැතුව මේ වීඩියෝස් වල තියෙනවා.
ඉතින් අද අපි මෙච්චර දවසක් කරේ සාරි නිර්මාණ. අපි ඉස්සරහට බලමු. තව ගොඩාක් දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් අදත් ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා හිටියට බොහොම ස්තුතියි.